සුබ දවසක් හැමෝටම. ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවා පට්ට රස කෑම එකක්. ඉතින් ඔයාලා හැමදාම කන සීනි සම්බල් වෙනුවට අද අපි ඔයාලට අරගෙන ආවේ ගෝව වලින් සීනි සම්බල් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේක පට්ටම රසයි. ඉතින් ඔයාලට මේක පාන් එක්ක බත් එක්ක ඕන දෙයක් එක්ක කන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. මේක හදන්නේ කොහොමද කියලා බලන්න. අපි ගත්ත මේ වගේ ගෝව ගෙඩියක් අරගෙන මේක අපි චූඩි කෑලි වලට ලියා ගන්න ඕන. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඉතින් ඔයාලත් මේ වගේ ගෝව ගෙඩියක් අරගෙන පොඩියට ලියා ගන්න මේක. ඉතින් ඔයාලා හැමදාම කන සීනි සම්බල් වෙනුවට ඉතින් මේකත් ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. ගොඩක් රසයි මේක. ඉතින් මං කියන හින්දාම නෙමේ ඔයාලා එකපාරක් මේක හදලා බලන්න කොහොමද කියලා මේකේ රස. ඉතින් මේ වගේ ඉස්සෙල්ලම ගෝව ගෙඩියක් අරගෙන චූටි කෑලි වලට මේක මේ විදියට ලියාගෙන මේක ඊට පස්සේ තමයි මේක ඔයාලා හොද ගන්න ඕන. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් අපි අද මේක ගෝව ගෙඩි භාගයක් වගේ තමයි අද අපි මේක හදා ගන්න ගත්තේ. ඉතින් ගෝව ටික දැන් ඔක්කොම අපි මේ විදියට ගොඩක් චූටියට මේක ලියා ගන්නවා මෙහෙම. ඊට පස්සේ ලියාගෙන අපි මේ වගේ භාජනයකට දාගන්නවා. මේ වගේ භාජනයකට දාගෙන මේක හොඳට හොද ගන්නවා අපි. හොද ගන්න අතරේ අපි මේකට ලූණු කපා ගත්තා. අමු මිරිස්, සුදු ලූණු, ක්‍රම්පේ කරපිංචර ගත්තා. ඊට පස්සේ අපි හොදගත්ත ගෝව එකට අපි කහ කුඩු, ඊට පස්සේ කෑලි මිරිස් කුඩු, ඊට අමතරව අපි මේකට එකතු කරගන්නවා සීනි ටිකක්. ඉතින් ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න. ඔයාලා වැඩියෙන් සීනි කන්න කාස නැත්නම් සීනි ටිකක් අඩුවෙන් එකතු කරගන්න. ඉතින් සීනි එකතු කරගත්තා, ලුණු එකතු කරගත්තා. ඒක අරගෙන ඔයාලා මේක අතින් හොඳට කවලම් කරගන්න. අමතකුණා මට කියන්න ගම්මිරිස් කුඩුත් මේකට එකතු කරගන්නවා. ඉතින් දැන් තියෙන්නේ හොඳට මේක මේ වගේ අතින් කවලම් කරගන්න. හරි දැන් අපි මේක හොඳට කවලම් කරගෙන ඉවරයි. දැන් අපි මේක පැත්තකින් තියාගමු. ඒ අතර අපි මේ වගේ භාජනයක් ලිපේ තියාගත්තා. භාජනයේ ලිපේ තියාගෙන අපි ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් පොල් තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේකට සුදු ලූණු ඉස්සෙල්ලම සුදු ලූණු ටික දාගෙන මේක හොඳට ටෙම්පරාදු වෙන්න තියෙනවා. ඉතින් සුදු ලූණු ටික හොඳට ටෙම්පරාදු වෙනකොට අපි ඒකට කරපිංච එකතු කරගත්තා. කරපිංච ටිකත් මේ විදියට ටෙම්පරාදු වෙන අතරේ අපි රම්පේ මේකට එකතු කරගත්තා. ඉතින් ඔයාලට රස වැඩි කරගන්න මේකට කුරුඳු පොතු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි එකතු කරගන්නේ කපාගත්ත ලූණු ටික, බී ලූණු ටික. ඉතින් ඔයාලා මේ ටික රන්වන් පැයක් වෙනකන් හොඳට ටෙම්පරාදු කරගන්න මේ ලූණු ටික. ඉතින් මේක හොඳට මෙන්න මේ වගේ රන්වන් පැයක් වුණාට පස්සේ ඊට පස්සේ තමයි ඔයාලට මේකට අර හදාගත්ත ගෝව ටික මේ විදියට එකතු කරගන්න. ඉතින් ඔයාලට විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත මේක හදාගන්න පුළුවන්. ඉතින් ගෝව ටිකත් එකතු කරගෙන දැන් මේක හොඳට කවලම් කරගන්නවා මේ විදියට. ගෝවල දිය ගතිය අයින් වෙනකන් ඔයාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න. ඉතින් මේකෙන් අන්තිමට ඉතුරු වෙන්නේ 4න් එකක වගේ කොටසක් තමයි අන්තිම ඔයාලට මේකට ඉතුරු වෙන්නේ. ඉතින් දැන් අපි අන්තිමට තමයි එකතු කරගන්නේ අපි කපාගත්ත මිරිස් ටික. මිරිස් ටිකත් එකතු කරගෙන ඔයාලා මේක සැරින් සැරේට කවලම් කරගන්න ඕන. දැන් අපි අපේ ටේස්ට් එක අනුව අපි මේකට සීනි එකතු කරගත්තා. ආයි ගම්මිරිස් කුඩු චුට්ටක් එකතු කරගත්තා. ඊට අමතරව අපි මිරිස් කුඩු ටිකකුත් මේකට එකතු කරගත්තා. මොකද ටිකක් සැරට තියෙන්න ඕන හින්දා. මේ මගේ ෆ්ලේවර් එකට තමයි මේක හදාගන්නේ. ඉතින් දැන් මේකේ වතුර ගතිය හොඳට අයින් වෙනකන් ඔයාලා මේක ලිපේ රත් කරගන්න. ඉතින් දැන් මෙන්න අපේ ගෝව සීනි සම්බල් එක දැන් අපේ රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගානක් වෙනකොට ඔයාලා මේක ලිපෙන් ඉවත් කරගන්න. ඉතින් මේ ගානක් එනකොට ටිකක් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඉතින් ඔයාලා හදලා බලන්න මේක කොහොමද කියලා. ගොඩක් රසය ඇත්තටම කියනවා පට්ටම රසයි. දැන් අපි මේක ලිපෙන් අයින් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ගෝව සීනි සම්බල් එක. ඉතින් මේක ඕන එකක් එක්ක අපිට කන්න පුළුවන්.
ගොඩක් රසයි මං කියනවට ඔයාලා හදලා බලන්න එකපාරක් ඇදුවොත් ඔයාලා අනිවාර්යෙන් මේක දිගටම හදාවි. පාන් එක්ක බත් එක්ක ඕන දෙයක් එක්ක මේක කන්න පුළුවන් ගොඩක් රස ගෝව සීනි සම්බල් එකක් තමයි මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම try කරලා බලන්න මේක. ඉතින් දැන් මම මේකේ රස බලනවා. ඉතින් තාමත් රසයි ගොඩක් රසයි මේක. ඉතින් බත් ගෑවුණු තැන කන්න පුළුවන් ඒ වගේ රස කෑමක් මේක. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.